කොච්චර වෙලා පාඩම් කරත් ඔයාට ඔයා පාඩම් කරපු දේවල් අමතක වෙනවද? අන්න ඒ වගේ පාඩම් කරාට මතක හිටින්නේ නැති ඔයාට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයා එක දිගට කොච්චර පාඩම් කරත් මතක හිටින විදිහට නෙවෙයි නම් පාඩම් කරන්නේ ඔයාට ඒව එක්සෑම් එකේදී අමතක වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ආවේ මතක තියෙන විදිහට පාඩම් කරන්න සිම්පල් ටිප්ස් ටිකක් අරගෙන. ටිප්ස් 1. ටයිම් බ්ලොකින්. එහෙමත් නැත්නම් ප්‍රොමොඩෝරෝ ටෙක්නික්. අපි හිතනවා එක දිගට පාඩම් කරන එක තමයි හොඳම කියලා. හැබැයි ඔයාගේ බ්‍රේන් එකට ફોකස් කරන්න පුළුවන් වෙච්ච වෙලාවක් විතරයි. ඒකින්ද ඔයා කොච්චර එක දිගට පාඩම් කරත් ඔයා පාඩම් කරන දේවල් වලට අග්ගාලා මතක වෙනවා. ඒක නිසා ඒකට හොඳම ක්‍රමය තමයි විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක වගේ පුංචි බ්‍රේක් එකක් ගන්න එක. මේ විනාඩි 5 බ්‍රේක් එකේදී ඔයා කවමදාකවත් වගේ ෆෝන් එක අතට ගන්න නම් එපා. ඔයා මේ විනාඩි 5ේදී පොඩ්ඩක් ඇවිදලා වතුර ටිකක් බීලා ඉන්න. මොකද මේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා කියන්නේ ඔයාගේ බ්‍රේන් එක පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරලා ගන්න. Tips 2. Distractions. ඒ කියන්නේ ඔයා පාඩම් කරනකොට ඔයාගේ අවධානය වෙන තැනකට යොදවන්න නැතුව පාඩම් කරන එකට විතරක් අවධානය දීගෙන වැඩ කරන්න ඕනේ. හිතන්න ඔයා පාඩම් කර ඉන්නදී එක විනාඩියකට ෆෝන් එක අතට ගන්න. ඔයාට පාඩම් කර හිටපු එක අමතක වෙලා ඔයාගේ ફોකස් එක යන්න ඔයාගේ ෆෝන් එකට. පාඩම් කරද්දී ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරලා නොටිෆිකේෂන් ඕෆ් කරලා ඔයා පාඩම් කරන තැනින් ඈතකින් තියන්න. මොකද ඔයා පාඩම් කර ඉන්න අතර ඔයාගේ අවධානය වෙන තැනකට ගියොත් ඔයාට හරියට පාඩම් කරගන්න වෙන්නේ නැහැ. Tips 3. Active study. ඒ කියන්නේ ඔයා පාඩම් කරනවා කියලා කියන්නේ එක දිගට කියවගෙන යන එක නම් ඒකත් වැරදි. පාඩම් කරාට ඔයා එක දිගට කියවගෙන යන එක විතරක් නම් කරන්නේ ඔයාට ඒව අමතක වෙනවා. ඔයා පාඩම් කරලා ඉවරනට පස්සේ පාඩම් කරපු දේවල් කොලයක් අරගෙන ලියන්න. ඒව උස්සනින් කියන්න. ඒ වගේම මේ දේවල් ඔයාටම එක්ස්ප්ලেইন කරන්න. මම මේක මගේ කලින් වීඩියෝ වලත් ඔයාලට කියලා ඇති. ඔයා පාඩම් කරපු දේවල් තව කෙනෙකුට උගන්වනවා වගේ ඒව කියා දෙනකොට ඔයාට ඒ දේවල් හොඳටම මතක හිටිනවා. මොකද ඔයාට තව කෙනෙක්ට ඔයා පාඩම් කරපු දේවල් කියන්න පුළුවන් කියන්නේ ඔයාට ඒ පාඩම හොඳටම තේරිලා. Tips 4. Short note and colors. ඔයා ටෙක්ස්ට් බුක් එක හරි ඔයාගේ නෝට් එක හරි විතරක් පාඩම් කරනවා නම් ඔයාට ඒව අමතක වෙන්න පුළුවන්. ඒකට ඔයාට කරන්න පුළුවන් ෂෝට් නෝට් එකක් හදාගන්න. නැත්නම් කීවර්ඩ්ස්. එහෙමත් නැත්නම් මයින්ඩ් මැප්. මේ වගේ දේවල් වලින් ඔයා පාඩම් කරපු දේවල් ඔයාලට අග්ගාලා මතක තියාගන්න පුළුවන්. එක දිගට නෝට් එකක් බලනට වඩා අර ෂෝට් නෝට් එක නැත්නම් මයින්ඩ් මැප් එක බලද්දී ඔයාට මේ දේවල් ටක් ගාලා මතක හිටිනවා. ඒ වගේම මේ නෝට්ස් හදද්දී ඔයා කලර්ස් පාවිච්චි කරන්න. හැබැයි තොරණක් වගේ කරගන්න නම් ඕනේ එපා. ඔයා මේකට පාට 3ක් 4ක් වගේ පාවිච්චි කරාම ඇති. Tips 5. Daily revision. ඔයා පාඩම් කරපු දේවල් ආයෙ බලන්න නැත්තම් ඒත් ඔයාට අමතක වෙනවා. ඔයා අද පාඩම් කරපු දේවල් අදම ආයෙත් විනාඩි 5ක් 10ක් වගේ පුංචි වෙලාවක් අරගෙන ආයෙ ඔයා බලන්න ඒ දේවල් වලට මතකද කියලා. ඒ මතක් කරගන්න ඔයාට අමතක දේවල් තියෙනවා නම් ඒවා ආයෙ පොඩ්ඩක් බලා ගන්න. මේ විදිහට අද පාඩම් කරපු දේවල් අදම ආයෙ හෙට ඊට පස්සේ සතියකින් ඔය වගේ ආයෙ ඔය දේවල් රිවිෂන් කරන්න. අනේකෙන් ඔයාට ඒ දේවල් ඔයාගේ දිගු කාලෙම මතකයට යනවා. Tip 6. Study environment. ඒ කියන්නේ ඔයා පාඩම් කරන තැන පිරිසිදු පිළිවෙලට තියෙන්න ඕනේ. ඔයා පාඩම් කරන්නේ කිසිම පිළිවෙලක් නැති පිරිසිදුවක් නැති තැනක නම් ඔයාට මේ දේවල් මතක තියාගන්න හරි අමාරුයි. මොකද ඔයා පාඩම් කරන්නේ ස්ටඩි කරන්න පුළුවන් තැනක නෙවෙයිනේ. ඒකින්ද ඔයා පාඩම් කරනකොට ඔයා පාඩම් කරන තැන ගොඩක් ක්ලීන් ඒ වගේම ලයිට් එකක්. ඒ කියන්නේ හොඳට එළිය තියෙන තැනක ඔයා පාඩම් කරන්න. ඒ වගේම අනිත් දේ තමයි ඔයා පාඩම් කරද්දී හැමදාම එකම තැනක පාඩම් කරන්න. එතකොට ඔයාගේ බ්‍රේන් එකට සිග්නල් එකක් යනවා මේ තැන තියෙන පාඩම් කරන්න කියලා. Tip 7. Rest and sleep. අද පාඩම් කරන දේවල් ඔයාගේ මෙමරි එක සේව් කරගන්න ඔයා නිදා ගන්න වෙලාවදී. ඒක නිසා ඔයා එක දිගට නිදියන්නේ නැතුව පාඩම් කරනවා කියන්නේ බ්‍රේන් එකට ඔයා පාඩම් කරපු දේවල් සේව් කරගන්න ටයිම් එකක් නැහැ. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් අපිට කියන්නේ අවම පැය 6ක 7ක නිින්දක්වත් අත්‍යවශ්‍යයි කියලා. ඒක නිසා ඔයා පාඩම් කරන වගේම ඔයාගේ නිින්දට අවධානය දෙන්න. පාඩම් කරනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඔයා හරි විදිහට පාඩම් කරනවා නම් ඔයාගේ එක්සෑම් එක ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාට මේ වීඩියෝ එකෙන් පුංචි ප්‍රයෝජනයක් වුණා නම් අමතක නොකර මගේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරන්න මතක් කරනවා. ඒ වගේම ඔයා තාමත් මම subscribe කරලා නැති කෙනෙක් නම්
මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වෙනද වගේම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.